මිස් මෙහෙම දෙයක් වුණේ කොහොමද මගේ ඉස්කෝලේ ඇතුලේ? මන් දන්නේ නැහැ සර් මං උදේ පන්තියට එනකොට මේ ළමයා මෙහෙම හිටියේ. අයියෝ මට නම් හිතා ගන්න බෑ. ළමයි ඔයාලත් එහාට එන්න. හෙලෝ සර්. මොනවද මිස් කරන්නේ? සර් මම පොලිසියට කතා කරන්න හැදුවේ. පොලිසියට? මිස්සලන්නේ පොලිසියට කෝල් කළා. මගේ පරිපාලනය යටතේ මගේ පාසලේ මගේ පන්ති කාමරයක් ඇතුලේ මෙහෙම දෙයක් සිද්ධ වෙලා කියලා පොලිසියට කියන්නද? බෑ බෑ මිස්. ඒක නම් වෙන්න දෙන්න බෑ. ඒත් සර් මේක මගේ පන්ති කාමරය ඇතුළේනේ සිද්ධ වෙලා තියෙන්නේ. මිස්ගේ පන්ති වලට මිස් මේක පොලිසියට කියන්න බෑ. මේක වෙලා තියෙන්නේ මේ පන්ති ළමයෙක් අතින්ම. ඔය ළමයා හොයාගෙන මිසක් පොලිසියට කෝල් කරන්න බෑ. නැත්තම් මට ලබන මාස ලැබෙන තියෙන ට්‍රාන්ස් එක ජාතික පාසලට ලැබෙන තියෙන ට්‍රාන්ස් එක නැතිද මෙහෙම දෙයක් වෙලා කියලා දැනගත්තොත්. නාද්‍ය කවුද මෙතන නාද්‍ය? අර පැන්සලේ නම ගහලා තියෙන නාද්‍ය කියලා. කවුද මෙතන නාද්‍ය? කවුද මිස් නාද්‍ය? නාද්‍යගේ පැන්සල නම ගහලා තිබ්බේ. සර් අපේ පන්ති කවදාවත් නාද්‍ය කියලා මේක ඉඳලා නැහැ. මිස් දැන් ඔෆිස් එකට ගිහින් මේ රෙජිස්ටර් ඔක්කොම බලන්න අපේ ඉස්කෝලේ නාද්‍ය කියලා ළමයෙක් ඉන්නවද කියලා. හරි සර් මම බලන්න. දැම්ම. සර් නාද්‍ය කියලා මේ කිසිම රෙජිස්ටර් එකක් නැහැ සර් මම හැම එකක්ම චෙක් කරා. නාද්‍ය කියලා ළමයෙක් නෑ. මිස් මේ දේ කරේ මේ පන්ති ළමයෙක්ම තමයි. පාසලට පිටස්තරින්ට එන්න බෑ. මේ ළමයි මෙහෙම හදපු එකට මිස් ඔයාත් වගේ කියන්න ඕන. ඉතින් බලන් ඉඳලා වැඩක් නෑ මිස්. මට මුලින් ඉඳලා කියන්න මෙතන සිද්ධුනේ මොකද්ද කියලා. සර් මම උදේම ඇවිල්ලා රෙජිස්ටර්ස් මාක් කරලා ළමයි එක්ක ගියා පොංග හැරට ඒගොල්ලෝගේ පාඩම් පටන් ගන්න. දැන් හදන්නේ අපේ නිදහස් උත්සවය ගැනද? කවුරු හරි දන්නවද අපිට නිදහස් ලැබුණේ කවද්ද කියලා? කියන්න බලන්න. 1948 හරියටම හරි 1948 පෙබරවාරි 4 තමයි අපිට නිදහස ලැබුණේ. අන්න එහෙම තමයි වුනේ. ටීචර් අයි පැටියෝ මම දුවලා ගිහලා වතුර බෝතල අරන් ඉන්න. හරි පරිස්සමෙන් ඉක්මනට එන්න. ඔන්න ඔච්චරයි සර් මමත් දන්නේ. එහෙනම් මට කියන්න මේ ළමයා එක්ක මේ පන්තියේ වැඩියෙන්ම තරහ කවුද කියලා. මෙයා තමයි සර්. එයා තමයි සර් නිතරම රණ්ඩු වෙන්නේ. මෙයා සර්. මේ දින තමයි සර් රණ්ඩු වෙන්නේ නිතරම. මං ගෙදර දැක්කම එදින රණ්ඩු වෙනවා. ඔව් සර් එක දවසක් මෙයා මට ගහන්න යනවත් කතා කරා. ඔව් සර් අපිට හැම වෙලේම මෙයා කරදර කරනවා. මෙයා සර් මට අපිටත් කරදර කරනවා. අපසනේ මේක කරේ. මුලින්ම හිම්මිච්ච වගේ හිටියට. මිස් දැන් කෝල් කරන පොලිසියට.
අනේ අනේ නෑ නෑසේ සමාවෙන්න කියන දේ හදන්නේ. සමාව දෙන්න පුළුවන් වැරද්දක් තිබුණු තමස කරේ. මිස් ඔයාවත් කලින් කිව්වනම් මේ වගේ මිනිහෙක් පන්ති ඉන්නවා කියලා මේ වගේ දෙයක් හදලා ඉන්නේ නැහැ මෙතන. සමුදේ ලේන්තර පරිවාසයට යන්න. නිකුලස ඇයි නිකුලස මෙතනට ආවේ? සර් කියතේලේ මොකද්ද මෙතන වෙන්නේ? සමායන ප්‍රින්සිපල් සර් මගේ දරුවගේ ජීවිතේ නැති වුණා වගේ තව දරුවෙකුගේ ජීවිතේ නැති වෙන්න හොඳ නෑ සර්. මේ වැරද්ද කරේ මම සර්. මට තේරෙන්නේ නැහැ නිකුලස ඔයා මේ මොකද්ද කියන්නේ කියලා. මොකද්ද මෙතන වෙන්නේ? මීට වසර 4කට කලින් මම මගේ දරුව මේ පාසලට ඇතුළත් කරේ මම වෙන පාසලක සේවය කරන ගම. නංගි දෙනවද කෑම කන්න යන සල්ලි? අනේ අපේ තාත්තා ඉන්ටර්වල් වල කෑම මට වැඩ නැහැ දෙනව සල්ලි. මෙතන තියෙන්නේ. ෆේවරට් තියනවා. අදත් තමයි මට මෙතනම තියෙන්නේ. අනේ අපි අද නම් සල්ලි ගෙනා නෑ. එදත් ගත්තේ මම මේ දවස් ටිකෙන් බඩගින්න හිටියේ. මම අද කෑමක විතරයි ගෙනාවේ. එන කෑමක දෙනවා. එන කෑමක දෙනවා. දැන් ඉන්ටර්වල් එක බොහොම මම කෑමක කෑවා. කෑවා? ඉන්පස්සේ කෑම හරි සල්ලි හරි මට ඉතුරු කරලා නැති වුණත් බලා ගන්නවා. මම මෙතනින් සමස්තය තාලු කරනවා. ආදරණීය අයියේ අක්කේ අපේ අම්මලා තාත්තලා ගොඩක් මහන්සි වෙලා එක වසරේ ඉඳන් 13 වසරට වෙනකන් අපිට උගන්වන්නේ පාසල් අධ්‍යාපනය නිමා කරලා ඉදිරියට ගිහිල්ලා විද්‍යාපීඨ විශ්වවිද්‍යාල වැනි තවත් උසස් අධ්‍යාපන ආයතන වලට ගිහිල්ලා අද අපේ කෙටි චිත්‍රපටයේ තිබුණා වගේ මේ සියලුම අධ්‍යාපන ආයතන වලට එන අයියලා අක්කලා වගේම අපිත් ඉගෙනගෙන ආවහම නවකවදය මානසික හිංසනය වැනි දේවල් කරලා අපි වගේම ඉගෙන ගන්න ආස අයියලා අක්කලා නංගිලා මල්ලිලව අපහසුතාවයට පත් කරන්න එපා කියලා ගැඹුරා කියලා ආදරේ කියලා